හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ඉතාමත් ආදරයෙන් අදත් පිළිගන්නවා Life with my girl YouTube channel එකට. අද බබාල දෙන්න නැහැ. මේ වීඩියෝ කරේ ටිකක් දවසකට කලින් අසනීපලා හිටපු නිසා වොයිස් කරගන්න බැරුව හිටියා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ IKEA ස්ටෝර් එකට. ඒ වගේම අද අපි Costco එකටත් යනවා. තව විශේෂ තැනකටත් යන්න බලාපොරොත්තු වෙන ඉන්නම්. මම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. IKEA ස්ටෝර්ස් ගැන කියනකොට ඕස්ට්‍රේලියාවේ IKEA ස්ටෝර්ස් 10ක් තියෙනවා. සිඩ්නි වල 3යි, වික්ටෝරියා වල 2යි, ක්වීන්ස්ලන්ඩ් වල 2යි, සවුත් ඔස්ට්‍රේලියා, වෙස්ටර්න් ඔස්ට්‍රේලියා, ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි වල එක බැගින් තියෙනවා. ඒතර අපි අද මේ ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා වල තියෙන ස්ටෝර්ස් දෙක, රිච්මන්ඩ් සහ ස්ප්‍රින්ග්වෙල් කියන සබබ් වල තියෙන ස්ටෝර්ස් දෙකෙන් රිච්මන්ඩ් කියන සබබ් එකේ තියෙන ස්ටෝර් එක තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අද අපි කොහොමද IKEA කියන්නේ Costco එකේ shopping කරන්නේ කියලා බලන්න. පුංචි බඩු ගොඩාක් ගන්න හිතේ තියාගෙන ආවත් මේ වෙනකොටත් මට ඕන බඩු ටික නම් ලැබුණේ නැහැ. හැබැයි මම විශේෂයෙන්ම ආවේ කැන්ඩල්ස් අරගන්න සහ බබාලාගේ රූම්ස් ටයිඩි අප් කරන්න පුංචි බඩු ටිකක් ගන්න. මගේ හිතේ තිබිච්ච දේ මට ලැබුණේ නැහැ. ඉතින් අනවශ්‍ය විදිහට බඩු ගන්න ඕනේ නැති නිසා ඉතින් IKEA එකේ ඕගලන්ට පෙන්වන්න නිසා චුට්ටක් IKEA ස්ටෝර් එකේ ලස්සන පෙන්වන්න ඕනයි කියලා හිතුණා. ඕගලන්ව පෑන්න ඕනයි කියලා හිතුණා. IKEA එක ගැන කිව්වොත් ඇත්තටම ලයිෆ් කියන්නේ මුලින්ම ගියක් හදලා මුලින්ම ස්ටාර්ට්අප් එක ගන්න කෙනෙක්ට හෝ වේවා නැත්නම් රෙන්ට් එකට හෝ ස්ටාර්ට්අප් එකට යන කෙනෙක්ට හෝ වේවා ඇත්තටම IKEA එකේ ගොඩක් බඩු ලාභයි. මොකද IKEA එකේ කිචන් බඩු, බාත්රූම් වල බඩු, ලිවිං ඒරියා, මැට්‍රස්, පිලෝස්, එතකොට බෙඩින් හැමදේම ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩ්‍රෙසින් රූම් එකට අවශ්‍ය කරන දේවල්, ඒ වගේම කබඩ්ස්, දැන් අලුතින් ගියක් හදන කෙනෙක් හෝ වේවා, රෙනොවේට් කරන කෙනෙක් හෝ වේවා, ඒවට පැන්ට්‍රීස් වගේ දේවල් හැමදේම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම මම දැනුවත්ව ඩිලිවරි තියෙනවා. ඉස්සර නම් මොකද මේ හැමදේම ඉන්නේ ෆ්ලැට් පැක්, ගොඩක් බඩු වෙන්නේ ෆ්ලැට් පැක්. එතකොට ඉස්සර නම් IKEA වල තිබුණා ඒගොල්ලන්ගේ ෆ්ලැට් පැක් වලට සර්විස් එකක් ඒගොල්ලෝ දුන්නා. ඇවිල්ලා හයි කර ඒ කියන්නේ ගෙදරම ෆික්ස් කරලා දුන්නා. මම දන්නේ නැහැ කොවිඩ් වලින් පස්සේ තාම මේ සර්විස් එක තියනවද නැද්ද කියලා. ඉතින් ගොඩක් විශේෂ දේවල් පුංචි ඔයගොල්ලන්ගේ ගෙදර හැඩ කරගන්න පුංචි දේවල් පවා IKEA එකේ තියෙනවා. ඉතින් IKEA කියන්නේ ඇත්තටම ගොඩක් බඩු අඩුවට ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ අර අපි කියන්නේ ලංකාවේ ලුණු පොල් කට්ට ඉඳලා හැමදේම තියෙනවා කියලා. අන්න ඒ වගේ තැනක් තමයි IKEA එක කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ IKEA එකට ගිහින් නැත්නම් IKEA එකට යන්න බලාපොරොත්තු වෙනවා යන්න. ගොඩක් දේවල් තියෙනවා, විශේෂ දේවල් තියෙනවා. පොඩි ළමයින්ගේ රූම්ස් වලට, අපේ රූම්ස් වලට, බාත්රූම්, කිචන්, ඒ කියන්නේ සම්පූර්ණ ගෙදරක එන්ට්‍රන්ස් එකේ ඉඳලා පිටිපස්සෙන් එළියට යන දොර වෙනකම්ම ගෙදරකට අවශ්‍ය කරන හැමදේම ඔයගලන්ට IKEA එකෙන් ගන්න පුළුවන්. ගොඩක් බේසික් දේවල්, සාමාන්‍ය ප්‍රයිස් දේවල් තියෙනවා. හැබැයි ඉතින් එක මිඩල් රේන්ජ් එක වගේ ප්‍රයිස් ටැග් එකක තමයි IKEA වල දේවල් තියෙන. ඕනම කෙනෙක්ට ඇෆෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා IKEA එකට යන්න ගිහින් බලන්න. ඔයගලන්ට ගොඩක් තේරෙයි වෙනස. ඉතින් quality wise වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ අපි හිතන්නකෝ අපි ෆර්නිචර් ෂොප් එකේ හාවි නෝමන් හෝ වේවා. ඉතින් එහාට තමයි ලොකු හෝලා ලිවින් වගේ ලොකු ෆර්නිචර් ෂොප්ස් වල තියෙන ලොකු qualities, ලොකු varieties නැහැ. but sofa එකක් වුණත් සාමාන්‍ය basic එකක් ගන්න තියෙනවා. IKEA එකේ ඔයගලන්ට ඒ කියන්නේ startup එක, life එකේ startup එකකට හොඳම තැනක් තමයි IKEA එක කියලා මට හිතෙන්නේ. ඉතින් ඔයගලන්ට එක දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් ගිහින් බලන්න කියලා කියනවා රිච්මන්ඩ් වලයි
ස්ප්‍රින්ග් වලයි තමයි වික්ටෝරියා වල IKEAs තියෙන්නේ දැනට. ඉතින් IKEA එක කියන්නේ ලොකු ඒරියා එකක්. ගොඩක් ඇවිදිනකොට බඩගිනිනවා. ඔයගොල්ලෝ එතන ගොඩක් වෙලා යනවා. ඉතින් අපි මුලින් පස්සේ කරේ කන්න ගියක IKEA කිචන් එකේ IKEA කිචන් එකෙත් membership එක තියෙනවා නම් ඔයගොල්ලෝ membership එක ගන්න membership එකට අවුරුදු 30ක්වත් එහෙම ගෙවන්න ඕනේ නැහැ free. membership එකක් තියෙනවා නම් අපි ගන්න බඩු වලට ගන්න කෑම වලට එහෙම ලොකු ඩිස්කවුන්ට් එකක් අපිට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් තමයි IKEA එකේ තියෙන්නේ. ඊට වඩා ඩිස්කවුන්ට් එකක් ඔයගොල්ලන්ට IKEA membership එකක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඉතින් IKEA එකේ විතරක් නෙමේ දැන් මම කිව්වේ හැමදේම ගෙදරත් වගේ පුංචි පුංචි කියන්නේ බිස්කට් වර්ග, ජූස් වර්ග ඒව පවා IKEA එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම IKEA එකේ නිතරම ගන්න දේවල් දෙකක් තමයි ඒගොල්ලන්ගේ තියෙනවා ස්පාර්ක්ලින් පේ ජූස් එකකුයි ස්පාර්ක්ලින් නත්තල් කාඩ් විශේෂයෙන් තව රෙඩ් බෙරි ජූස් එකකුයි. අතන මේකත් හරි රසයි. ඉතින් මම මේකත් ගොඩක් ලාට ගියාම ගන්නවා. ඉතින් අපි දැන් කාලි ඉවරලා උඩටත් තට්ටු දෙකක් තියෙනවා. උඩ තට්ටුවේ තමයි කිචන් එක තියෙන්නේ. ඒ කිචන් එක ගාවිම පල්ලෙහාට ගියාම තමයි යට තට්ටුව තියෙන්නේ. එතන තමයි පේමන්ට්ස් කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ ගන්න ලොකු ලොකු බඩුවල අපි බාර් කෝඩ් එකක් දෙනවා. අපේ බාර් කෝඩ් එක ෆොටෝ එකක් ගහගෙන යන්න ඕන. ගිහිල්ලා පල්ලෙහා තියෙන පොඩි පොඩි කවුන්ටර්ස් අපි එතනින් ඒ බාර් කෝඩ් එක අපි යන්න ඕන අයිල් නම්බර් එක. ඒතකොට අපි කොතනින්ද ලොකු ෆ්ලැට් පැක් එක පික් කරන්න ඕන කියලා විස්තර තියෙනවා. පල්ලෙහාට ගිහිල්ලා ඒ විස්තර අනුව අපි අයිල් නම්බර් එක හොයාගෙන අපි අපේ ගන්න බඩුවේ ෆ්ලැට් පැක් එක අපි එතනින් තමයි පික් කරන්නේ. එතන පල්ලෙහා පොඩි සර්විස් දෙකක් තියෙනවා. කට්ටිය ඉන්නවා, ස්ටාෆ් මෙම්බර්ස්ලා ඉන්නවා අපිට හෙල්ප් කරනවා. ඉතින් එහෙම තමයි IKEA එකෙන් හරි ලේසි. පළවෙනි පාරේ ගියාම චුට්ටක් කන්ෆියුස් වුණාට ඔයගලන්ට චුට්ටක් දුර ඇවිදින්න යනකොට තේරෙනවා මේගොල්ලන්ගේ සිස්ටම් එක හරි ලේසි. අපිට පුංචි පුංචි දේවල් එතනින්ම ගන්න පුළුවන් වුණාත් ලොකු ලොකු දැන් මම අක්කිලට බබාලට ගත්තා කිචන් සෙට් එකක් වුඩන් කිචන් සෙට් එකක්. ඉතින් ඒ කිචන් සෙට් එක ලොකුයි. ඉතින් එතන ඩිස්ප්ලේ එක විතරයි තිබුණේ. මම අපේ එතන බාර් කෝඩ් එකේ ෆොටෝ එකක් ගහගෙන පල්ලෙහාට ගිහිල්ලා ඒ අයිල් එකෙන් තමයි අපේ කිචන් එකේ ෆ්ලැට් පැක් එක පික් කරේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අර පුංචි පුංචි හැන්ඩි පිංගන් ඒ වගේ පොඩි පොඩි දේවල් ඉතින් එතනින් ගන්න පුළුවන්. ලොකු ලොකු බල්ක් අයිටම්ස් ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක ඔල්රෙඩි හදලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපිට ඒක ඕනේ නම් ඒකම ඒගොල්ලෝ ටැග් එක තියලා ඒ ටැග් එක අපිට ගහලා අයිල් එකෙන් පික් කරන් තමයි තියෙන්නේ.
ඉතින් මම අයිකයාගේ ආසම සෙක්ෂන් එක තමයි ෆ්ලවර්ස් ඇන් කැන්ඩල්ස් තියෙන සෙක්ෂන් එකට. ඉතින් අපි යන රවුට් එක කියන රවුට්ස් තියෙන දැන් අපි ස්ටාර්ට් අප් එක ගන්න තැනත් එක්ක අපිට ඒ සෙක්ෂන් එක තමයි අන්තිමටම හම්බෙන්නේ. එතනින්ම තමයි අපිට එළියට පේමන්ට්ස් කරන්නත් තියෙන්නේ. ඉතින් අපි පේමන්ට්ස් කරගෙන මගේ ආසම සෙක්ෂන් එකේ තියෙන මලුත් බලාගෙන අපි මේ විදිහට අයිකයාගෙන් එළියට යන්නයි දැන් හදන්නේ. ඉතින් අයිකයාගේ ඇත්තටම කැන්ඩල්ස් ගැන කියනවා නම් ගොඩක් ලාභයි. එක විවිධ සුවඳ වලින් කැන්ඩල්ස් ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් බුදු පහන තියන්නේ විශේෂයෙන්ම ගන්න කැන්ඩල්ස් අයිකයාගෙන්. මොකද අපේ මෙහි හඳුන් කූරු පත්තු කරන්න ටිකක් අමාරුයි. ටක් ගාලා අපේ මෙහි තියෙන්නේ බිත්ති වලට තියෙන වුඩන්. ඒතරක අපි කොයිලා මෙහි එයා ටයිට් තියෙන අපේ ගෙවල්. ඒතකොට අර හඳුන් කූරු පත්තු කරනකොට බිත්ති කළු වෙනවා. ඉතින් මම ඒක නිසා තමයි හොඳ සෙන්ටඩ් කැන්ඩල්ස් පාවිච්චි කරන්නේ. එතකොට මම ආලෝකය සහ සුවඳ කියන දෙකම එක පාර වෙන නිසා තමයි මම සෙන්ටඩ් කැන්ඩල්ස් පාවිච්චි කරන්නේ. ඉතින් සෙන්ටඩ් කැන්ඩල්ස් ගන්න හොඳම තැන තමයි ඒක හේතු දෙකක්. එකක් ලොකු ප්‍රමාණ වලින් ගන්න තියෙනවා. අනිත් එක ගානත් එක්ක බලනකොට අනිත් තැන් වලට ගොඩක් අඩුයි. ඒ වගේම ගොඩක් සුවඳ වර්ග තියෙනවා ඔයගොල්ලන්ට තෝරගන්න. ඉතින් ඒකයි මම අයිකයකට විශේෂයෙන්ම යන්නේ කැන්ඩල්ස් කරා. මම එකපාර අයිකයකට ගියාම කැන්ඩල්ස් 150ක් 200ක් ගන්නවා. එතකොට මට නිතර යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දකට අවුරුද්ද මුල සහ අවුරුද්ද අග වගේ තමයි මම අයිකයකට ගියොත් යන්නේ අවුරුද්දට. මොකද අවුරුද්ද මුල යනවා ඉතින් මොන හරි ඉතින් වෙනස්කමක් කරන්න අවුරුද්ද අග යනවා. අය අර කැන්ඩල්ස් ටික ටොප් අප් කරන්න ක්‍රිස්මස් එකට මොන හරි අලුත් දේවල් දාලා බලන්න. ඒවත් එක්ක ඉතින් ඒ විදිහට තමයි මම සාමාන්‍යයෙන් අයිකයා කරනම නිතරම හැමදාම යන තැනක් නෙවෙයි. ඉතින් ඔය විදිහට පේමන්ට් කරා මම හිතන්නේ අපිට ලොකු බිලක් ආවේ නැහැ. මොකද අපි ගොඩාක් දේවල් ගත්තේ නැතුව නැහැ නෙමෙයි. මොකද මම හිතාගෙන ගිහපු ගොඩක් දේවල් තිබුණේ නැහැ. මම බලාපොරොත්තු වෙලා ගිහපු දේවල් මගේ හිතට හරියන දේවල් තිබුණේ නැහැ. ඉතින් විශේෂයෙන් මට ඕනුනේ කැන්ඩල්ස් සහ බබාලාගේ රූම් එක පොඩ්ඩක් ටයිඩි අප් කරන්න දේවල්. කැන්ඩල්ස් නම් මම ගත්තා. ඒ වුණාට රූම් එක ටයිඩි අප් කරන්න මගේ හිතේ මෙවිච්ච දේ මට හොයාගන්න බැරුව ගියා. ඉතින් ඒක නිසා අපිට අග්ගාලා එකකින් මේ විදිහට ආවා. මම කියවගලන්ව අයිකයා එක කොස්කෝකට විශේෂ තැනකට එක්කයනවා කියලා. මේ තමයි විශේෂ තැන. මේ ඇවිල්ලා හෝතෝන් චර්ච් එක, කැතොලික් සෙන්ට් ඇන්තනිස් චර්ච් එක. අයිකයාකින් ගාව ඉඳලා විනාඩි 5කවත් දුරක් නෙමෙයි තියෙන්නේ වාහන යනවා නම්. මේ මම බුද්දිස්, මගේ හස්බන්ඩ් කැතොලික්. ඒනට සෙන්ට් ඇන්තනිස් චර්ච් එක කියන්නේ මගේ ජීවිතේ විශේෂම තැනක්. මේ වෙනකම් මගේ ජීවිතේ මට ලැබිච්ච හැම දෙයක්ම මම හිතනවා මගේ පෙර කරපු හොඳ දේවල් සහ මගේ දේවල් මට දේවාශිර්වාදයෙන් ලැබිච්ච දේවල් අපේ උත්සාහය කැපවීම තුලින් ලැබිච්ච දේවල්. ඉතින් සෙන්ට් ඇන්තනිස් චර්ච් එකත් මම ගොඩාක් විශ්වාස කරන තැනක්. මගේ වීසා ප්‍රශ්න, මගේ දරුවන්ගේ ප්‍රශ්න, කියන්නේ බබාලා හම්බෙන්න ඉන්නකොට අපේ කියන්නේ හැම දෙයකටම මම සෙන්ට් ඇන්තනිස් චර්ච් හරිම විශ්වාසයෙන් ගිය තැනක්. ඉතින් මට මේ වෙනකල් ලැබිච්ච හැම දෙයක්ම මේ වෙනකොට මම මේ ජීවිත කරන සතුටු සාර්ථක ජීවිතයට ඉතින් මම එක කෙනාගේ විශ්වාස කියන දේ එක කෙනාම වෙනස් වෙන්න පුළුවන්. මගේ විශ්වාසය හැටියට මගේ උනන්දුව කැපවීම, මගේ වාසනාව සහ මගේ දෙමව්පියන්ගේ, මගේ සහෝදරියගේ, මගේ මහත්තයාගේ කැපවීමත් එක්කම මට මගේ අදහන ආගම, මගේ බුද්ධ ආගම කර්මය වගේම මේ චර්ච් එකත් ලොකු පිටුවහලක් වුණා කියලා, ලොකු ආශිර්වාදයක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒක නිසා අනිවාර්යෙන්ම හෝතෝන් පැත්තට આવත් මම චර්ච් එකට යන්නම තැනක්. ඉතින් ඊට පස්සේ අපි චර්ච් එකට ගිහිල්ලා ගිය කොස්කෝ. ඉතින් කොස්කෝ එක මුලින්ම තිබුණ සිටි එකේ දැන් මෙතන මේ කොස්කෝ එක ටිකක් ආඩිය වලට අරගෙන ආව එක අපේ ගෙවල් වලට පොඩ්ඩක් ළඟයි. හැබැයි එතනට ආවට පස්සේ ගොඩාක් සෙනග ඉන්නවා දැන් සිටි එකට වඩා. කොස්කෝ එක ගැනත් කියනවා නම් මුළු ඔස්ට්‍රේලියාවම කොස්කෝ ස්ටෝර්ස් දැනට 15ක් තියෙනවා. ඒ අතරින් වික්ටෝරියා වල 4යි, නිව් සවුත් වේල්ස් වල 4යි, ක්වීන්ස්ලන්ඩ් වල 3යි, වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වල 2යි, සවුත් ඔස්ට්‍රේලියා සහ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි වල එක බැගින් තියෙනවා. එතකොට වික්ටෝරියා 4න් දැනට තියෙන ආඩිය ඩොක්ලන්ඩ්ස් එක නම් දැන් වහලා තියෙනවා. එතකොට වික්ටෝරියා වල 3යි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ආඩිය, ඩොක්ලන්ඩ්ස්, එපින්, මොරබින්. එතකොට ඩොක්ලන්ඩ්ස් නැතුව දැනට තියෙනවා ආඩිය, එපින්, මොරබින් තමයි දැනට කොස්කෝස් තියෙන්නේ. ඉතින්
අපි ඇවිල්ලා ඉන්නේ මේ ආඩිය කොස්කෝ එකට ඒක ඕපන් කරේ මේ ගොඩක් මෑතකදී මේ අවුරුද්දෙම වෙන වගේ. ඉතින් කොස්කෝ එකයි කියනවා කොස්කෝ එකටත් ඇත්තටම මෙම්බර්ෂිප් එකක් ඕනේ අපි කොස්කෝ එකට යනවා නම්. ඒක ඇත්තටම ඩොලර් 65ක් වෙනවා ගෝල්ඩ් ස්ටාර් එකයි බිස්නස් මෙම්බර්ෂිප් එකයි අවුරුද්දට. එක්සිකියුටිව් මෙම්බර්ෂිප් එකක් ඩොලර් 130ක් වෙනවා. ඉතින් ඒ වගේම රිවෝඩ් සිස්ටම්ස් උත් තියෙනවා. එතකොට අපි ගන්න සමහරලාට පොයින්ට්ස් එකතු වෙලා පොයින්ට්ස් වලින් ගණන් අඩු වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඕගොල්ලන්ට කොස්කෝ එකේ යෑමේ තියෙන අවශ්‍යතාවයත් අනුව. මොකද කොස්කෝ එක බඩු තියෙන්නේ ගොඩක් බල්ක් වශයෙන්. ෆැමිලි එකේ ගොඩක් සමාජිකයෝ ඉන්නවා නම් කොස්කෝ එකට යන එක ඇත්තටම ලාභයි. හැබැයි පොඩි සමාජිකයන් අපේ ගෙදර ඉන්න 4 දෙනයි. ඉතින් මම කොස්කෝ එකට යන්නේ මම කොස්කෝ මෙම්බර්ෂිප් එකක් තියාගෙන ඉන්නේ ඇත්තටම දැන් අපි ලංකාවේනේ. ඒතර අපි අවුරුද්දකට සැරයක් ලංකාවට කෑ ගියවනවා. අපි ලංකාවට යනවා. අර එතකොට බල්ක් අයිටම් ගන්නකොට මට හිතෙනවා එතන පොඩි ලාභයක් අපිට තියෙනවා කියලා. අනිත් එක මම ගොඩක් වෙලාවට මස් මාළු ගන්න කොස්කෝ එකේමයි. දැන් මේ වගේ නත්තල් බඩු එතකොට ඒ වගේ විශේෂ සමහර මෙතන කොස්කෝ එකේ ඉන්න ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වගේ දේවල් අනිත් පිට ස්ටෝර්ස් වල නැහැ. ඉතින් ඒ වගේ විශේෂ දේවල් එනවා කොස්කෝ එකට. විශේෂ එක ඔෆර්ස් එනවා. ඒ කියන්නේ හිතන්නකො අපි ඩයිසන් එයාර් එකක් කියලා. ඒකත් සමහරවිට කොස්කෝ එකට එනවා ගොඩක් ඔෆර්ස් උත් එක්ක. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයල් තියෙන නිසා තමයි මම කොස්කෝ මෙම්බර්ෂිප් එකක් තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලගේ ෆැමිලි එකේ සමාජිකයෝ අඩු වුණත් ඔයාලට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මම හිතනවා ඉතින් කොස්කෝ මෙම්බර්ෂිප් එකක් තියාගන්න එක හොඳයි කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ආල්ඩි කෝල්ස් වූල්වර්ත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඔස්ට්‍රේලියාවෙම තියෙන ෂොප්. එතකොට ඒවයේ මීට වඩා ගොඩාක් ඔෆර්ස් එනවා. ඉතින් අර එකම දේ ඇවිල්ලා අපි නිතර දෙවේලම shopping යන කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඔෆර්ස් කියන ඒවා ටක් ගාලා නිතර දෙවේල අපිට කඩේ ගියාම දකින්නවා කියනවා. හැබැයි දැන් අපි ජොබ්ස් වලට යනවා. එතකොට හැමදාම shopping යන්නේ නැහැ. සමහර අය shopping යන්නේ සති දෙකකට සැරයක්. සමහර shopping යන්නේ මාසෙකට සැරයක් බඩු ගෙනත් තියාගන්න. ඉතින් මම ඇවිල්ලා සති දෙකකට සැරයක් සතියකට සැරයක් කඩිපෙන මොකද එළවලු වර්ග නම් මම කොහොමද සතියකට සැරයක් ගන්න. ඒතකොට එළවලු කඩේට ටක් ගාලා ගිහලා ආවා. හැබැයි shopping කියන එක මම සාමාන්‍යයෙන් සතියෙන් grocery shopping කරන්නේ සති දෙකකට සැරයක් dry goods කරන්නේ. ඉතින් එතකොට අපිට stock කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම offers කියන ඒවා ගොඩක් වෙලාට අපිට මග ඇරෙනවා. ඉතින් ඒ වගේ වුණාම උනත් කොස්කෝ එක ලේසි බල්ක් අයිටම් අරන් තියාගන්න එක. ඉතින් ඒක ඔයගොල්ලෝ වර්ක්අවුට් කරගන්න කොහොමද ඔයගොල්ලන්ට කොස්කෝ එකට යන එක. ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ නම් ඉන්නේ මෙල්බන් නේ. මොකද කොස්කෝ කියන්නේ ඔස්ට්‍රේලියාව මෙල්බන් කියන එකක් නෙමෙයි. ඇමරිකාවෙත් තියෙනවා මම දැනුවත්. තව රටවල් වල ඇති ඔයගොල්ලන් රටවල් වලත් ඇති. ඔයගොල්ලෝ දන්නවා ඇති. මම ඇත්තටම දන්නේ නැහැ ලෝකෙ වෙන වෙන කොහේ රටවල් වල කොස්කෝ තියෙන එක. මම දැනුවත් තියෙන ඔස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් වල තියෙනවා. එතකොට ඔයගොල්ලෝ වර්ක්අවුට් කරගන්න ඔයගොල්ලන්ට කොස්කෝ එකට යන එකේ වාසිය මොකක්ද කියලා. ඉතින් කොස්කෝ මෙම්බර්ෂිප් එකක් අරගන්න නැතුව එකපාර ඔයගොල්ලෝ මෙම්බර්ෂිප් එකට තව කෙනෙකුත් යන්න පුළුවන් නිසා කවර මෙම්බර්ෂිප් එකක් තියෙන යාළුවෙක් ඉන්නවනම් එයාත් එක්ක ගිහිල්ලා කොස්කෝ එකට ගිහලා බලන්න ඔයගොල්ලන්ට කොහොමද ඒක වර්ක්අවුට් වෙන්නේ කියලා. ඉතින් මම සැමන් කියන එක තමයි විශේෂයෙන්ම ටාගට් කරන. මම අයිටම්ස් දෙක තුනක් තියෙනවා කොස්කෝ එකේ. බිත්තර සැමන් ඒ වගේම ඩෙවොන්ඩෙල් UTH මිල්ක් එක. මොකද නංගි බොන්නේ විශේෂයෙන්ම ඒක විතරයි. එතකොට ඒක ඊට අමතරව මම නිතර ගන්න සොසේජස් එකක් තියෙන අපේ බබාලාස ඒක තියෙන කොස්කෝ එකේ විතරයි. එතකොට ඒකත් එක්කම laundry liquids අද ගත්තේ නැති වුණත් laundry liquids තරම් මම ස්ටොක් කරගන්නේ කොස්කෝ එකෙන්. එතකොට ඒ වගේ පුංචි පුංචි දේවල් තියෙනවා මම විශේෂයෙන් කොස්කෝ එකෙන් ගන්න වෙන Woolworths Coles Aldi වල නැති. ඉතින් ඒවත් එක්ක බලද්දි ඒකයි මම කොස්කෝ අඩුම තරමේ මාස දෙකකට සැරයක්වත් යන්න උත්සාහ කරන්නේ කොස්කෝ එකට. ඉතින් ඔහොම තමයි අපි කොස්කෝ එකේ shopping කරේ. තව පුංචි පුංචි බඩවල ඉස්සරහට ගන්නවා බලන්න ඔයගොල්ලන්ට අපි මොනවද ගත්තේ කියලා.
ඒ වගේම කියන්න ඕන මේ රෝසි එකේ කොකොනට් වෝටර් එක ඇත්තටම ඒක වූල්වර්ත් කෝල්ස් වලින් ගන්නවට වඩා කොස්කෝ එකේ ලාභයි. ඒකයි මම ඒකත් ගන්නෙ. මොකද ඒකත් ඔෆර්ස් දාන වෙලාවල් තියෙනවා කෝල්ස් එකේ. කොස්කෝරත් වල ලාභ අවස්ථාවලුත් තියෙනවා නැතුව නෙවෙයි. අර එකයි කියන්නේ ඔයගලන්ට ඔෆර්ස් විතර දෙවෙලේ ලැබෙනවා. ඔයගලන්ට විවිධ shopping කරන කෙනෙක් නම් ඉතින් චුට්ටක් වර්ක්අවුට් කරලා බලන්න මොකද ඔයගලන්ට වැඩ කරන්නේ කියලා. ඉතින් දෙක membership එකකුත් තියාගන්න එකේ පාඩුවකුත් නැහැ ඒකේ. ඉතින් ඉදිරියට මම මේ වෙනද ගන්න යාකෝල්ට් එකටලා වෙනස් යාකෝල්ට් එකක් මම දාලා try කරා. ඇත්තටම මේක ගොඩක් රසයි. ඉතින් මේක අනික බොන්න පොඩි ස්ටෝර්ස් උත් තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ ප්‍රයිඩ් එක අපේ සිලොන් ටී ඩීල් එකක් තියෙනවා කොස්කෝ එකේ. ඉතින් මේ විදිහට තමයි කොස්කෝ එකෙන් අපි බඩු ගත්තේ. කොස්කෝ එකේ නැති දෙයක් නැහැ. ඇත්තටම කියනවා නම් ඇඳුම් පැළඳුම් තියෙනවා. එතකොට කිචන් එකට අවශ්‍ය බඩු තියෙනවා. ගොරාජ් එකට අවශ්‍ය බඩු තියෙනවා. එතකොට මල් පැල තියෙනවා. එහෙම කුස්සියේ බඩු තියෙනවා. කෑම ජාති තියෙනවා. එතකොට කුළු බඩු වර්ග, බෙහෙත් වර්ග, ස්ටේෂනරි වර්ග, එතකොට බාත්රූම් එකට අවශ්‍ය දේවල්, එතකොට ලොලිස්, නට්ස්, ඒ වගේම ජුවලරීස්, ෆෝන්, ටීවී, ෆ්‍රිජ් කියන කොස්කෝ එකේ තත්ත්ව නැති දෙයක් නැහැ. හොඳ වැරයිටි එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා කොස්කෝ එකටත් ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්නම් ගිහින් බලන්න මොනවාද ඔයාලට වර්ක්අවුට් වෙන දියano. ඉතින් අද shopping වීඩියෝ එක ඔහොම තමයි අරගෙන ආවේ. හදිස්සියේ ටක් ගාලා පීරණය කරලා ගිය ගමනක් මේක. අතනම IKEA එක තමයි විශේෂයෙන් යන්න ඕනේ. ඊට පස්සේ මට හොතන් පාලියට යන්න ඕන උගලන් හොතන් පාලියට දෙකකට ගියා. ඒ වගේම ඉතින් කොස්කෝ එකටත් ආවා. ඇත්තටම නිතර දෙවේලේ වීඩියෝස් මට අරගෙන එන්න මේ කාලය ඇතුළත බැරි වුණා. ඒකට හේතුව අර මම කලින් වීඩියෝ එකකදී කිව්වා වගේම අපේ ජීවිතේ වෙනස්කම සිද්ධ වුණා. විශේෂම වෙනස්කම තමයි මම අවුරුදු 8කට පස්සේ ජොබ් එකකට ආයේ යන්න පටන් ගත්තා. ඉතින් මගේ රැකියාවේ කටයුතුත් එක්ක තමයි මේ පොඩ්ඩක් තාම මම try කරනවා හැමදේම balance කරගන්න. මම තාම ඒක balance කරගන්න process එක මත ඉන්නේ. ඉතින් ඒකේ විස්තරත් කියන්නම්. අවුරුදු 8කට පස්සේ මම කොහොමද ජොබ් එක පටන් ගත්තේ, මම මේ ජොබ් එක කරන්න ඇත්තටම ලොකු සූදානම එක්ක පටන් ගත්ත රැකියාවක් මේක. ඉතින් ඔයාලට කියන්නේ ඕගොල්ලොත් මෙල්බන් වල හරි නැත්නම් ලෝකයේ ඕනම රටක ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් බබාලා හම්බෙලා අවුරුදු ගානක ගැප් එකකින් පස්සේ රැකියාව පටන් ගන්න අපි කොහොමද අපේ ජීවිතය බැලන්ස් කරගෙන අපි කොහොමද නැවත අපි ඒ ලයිෆ් එකට ලයිෆ් එක බැලන්ස් කරගෙන අපි කොහොමද ඒ ලයිෆ් එක නැවත පටන් ගන්න කියන එක මම කතා කරන්න සූදානම් වෙලා ඉන්න ඉස්සරහට එන වීඩියෝ එකකදී. ඉතින් ඒ වීඩියෝ එකක් අරගෙන එන්න පොරොන්දුවක් එක්ක අද දවසේ වීඩියෝ එකෙන් නවතින් තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් ගිහිල්ලා එන්නම්. හැමදාත්මත් වගේ අද වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝස් වලට කමෙන්ට් කරන්න. මෙච්චර කල් කමෙන්ට් කරපු හොඳ හෝ නරක හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් හැමදාමත් වගේම ඉතින් පරිස්සමෙන් ඉන්න. ඊළඟට ඉක්මනටම වීඩියෝ එකකින් අරන් එනවා. ලෙන් ගොඩක් දේවල් සෙටල් වෙගෙන යන්නේ. ඉතින් මම හිතනවා මට නිතර ඔයගලන්ට ඉස්සරහට වීඩියෝස් ගොඩක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවයි අධිෂ්ඨානයයි එක්ක ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් සමි ගන්නවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම් වෙන බලාපොරොත්තු වෙයි. ඉතින් අර මම කිව්වා වගේ මගේ ජීවිතේ වෙනස්කම ඒ රැකියාව පටන් ගත්ත විදිහ ඒක මොකද ඕගලන්ටත් ඒකට ඒකේ ඔයාලට යමක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝත් එක්ක වගේම තවත් වීඩියෝත් එක්ක ඉස්සරහට හම් වෙන බලාපොරොත්තු වෙයි. අද දවසේ වීඩියෝ එකෙන් සමි ගන්නවා. ඉතින් ඒකටම පරිස්සමින් සතුටින් ඉන්න හැමෝටම බයි.